Hello friends, welcome to the Kavya Tech YouTube channel. ඔන්න අද ගෙනල්ලා තියෙන රුපියල් 50000ට අඩුවෙන් ගන්න තියෙන සුපිරි ෆෝන් එකක්. මේ ෆෝන් එක ඇවිල්ලා ටෙක්නෝ කම්පැනි එකේ ෆෝන් එකක්. එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු. මගේ channel එකේ දාන පළවෙනි unboxing video එක තමයි මේ ෆෝන් එක. Spark 30 ටෙක්නෝ කියන ෆෝන් එක. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ ඇතුලේ තියෙන ෆෝන් එක මේක තමයි. ඊට පස්සේ අපිට බොක්ස් එකේ තව බලා ගන්න පුළුවන්. බොක්ස් එක මේ විදිහට අයින් කරපුවාම අපිට මේකේ ටෙම්පර් එක හම්බ වෙනවා, බෑක් කවර් එක හම්බ වෙනවා. ඒ දෙක මම මේකට සෙට් කරලාම තමයි තියෙන්නේ. ටෙම්පර් එකයි බෑක් කවර් එකයි. ඊට පස්සේ මේකේ තව charger adapter එක හම්බ වෙනවා. charger adapter එක ඇවිල්ලා කටිය පේනවා ඇති. ගොට් 6.5 2.4 ampere charge එකක් හම් වෙනවා අපිට මේකට. ඒ වගේම අපිට sim එක ගලව ගන්න මේ item එක box එකේ තියෙනවා. මාස 12ක warranty එකක් තියෙනවා. card එකක් වැටෙන්න පේනේදී ටෙක්නෝ ගියා ගහලා. ඊට පස්සේ මේකේ charge එක තියෙනවා. ඒ ටික තමයි box එකේ හම් වෙන්නේ. ඊට පස්සේ අපි box එක පැත්තට තව ගියොත් මේක පිටිපස්ස පැත්තට ගියොත් මෙතන මේකේ විස්තර ටිකක් ගහලා තියෙනවා. මෙතන ගහලා තියෙන මිලියම්පියර් 5000 බැටරි එකක් ඒ විදිහට පොඩි පොඩි දේවල් ටිකක් මෙතන තියෙනවා. මේ ෆෝන් එකේ 2G 3G 4G ඔක්කොම වැඩ කරනවා යාළුවනේ. ඒ වගේම මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. හරි එහෙනම් අපි යමු ෆෝන් එක පැත්තට දැන්. හරි යාළුවනේ ෆයිනලි මේක තමයි අපිට ඒ ෆෝන් එක මේ කියන්නේ ටෙක්නෝ ස්පාර්ක් 30 කියන ෆෝන් එක මේක තමයි. හරි ඊට පස්සේ මේක මේ විදිහට ඔන් කරගත්තොත් මේකේ යාළුවනේ Facebook එහෙම ඔටෝමැටිකලි මේනවා ෆෝන් එකනම ෆෝන් එකට app ගණනාවක් තියෙනවා ගේම් app ඒ වගේ පොඩි පොඩි app වගේක් තියෙනවා. ඒ වගේම මේකේ කැමරාව අතින් ගත්තොත් ඔයාලා මෙතන පේනදී මෙගාපික්සල් 64ක කැම් එකක් තියෙනවා. ඒ වගේම අපි මේකේ RAM එක ROM එක පැත්ත බලන්න යමු යාළුවනේ. එහෙනම් my phone වලින් මම බලනවා මේකේ අප්ඩේට් එක Android version 14 තියෙන්නේ. ඊට පස්සේ RAM එක 8GB permanently තියෙනවා. තව 5ක් ඇඩ් කරන්න පුළුවන්. මෙතනින් 5ක් නෙවෙයි තව 8ක් ඇඩ් කරහි මේ විදිහට. එතකොට 16GB වෙනවා. මෙතන box එකේ ගහලා තියෙන 16GB කරන්න පුළුවන් කියලා ඒ ටික කරන්න පුළුවන්. තව යාළුවනේ මෙතන කරන්න පුළුවන් මේක කට් කරපුවාම ඊට පස්සේ මේකේ තව තියෙනවා මෙගාපික්සල් 64ක කැම් එකක් තියෙනවා. මේකට පේන ඇති මෙගාපික්සල් 64ක කැම් එකක් තියෙනවා. ෆ්‍රන්ට් කැම් එක මෙගාපික්සල් 13ක් තියෙනවා. මිලියම්පියර් 5000ක් තියෙනවා. ඊට පස්සේ අපි මේකේ තව ගත්තොත් හොඳ ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ සුපිරි ලුක් එකක් තියෙනවා ෆෝන් එකේ. අතනම ලස්සන ලුක් එකක් තියෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ සයිඩ් ෆින්ගර්ප්‍රින්ට් එක තමයි තියෙන්නේ. සයිඩ් ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා. ඊට පස්සේ මේකේ තව විශේෂාංගයක් තියෙනවා. ෆෝන් එකට මේ AI එකක් තියෙනවා. මේ විදිහට ඔබාන හිටපුවම මේ AI එක ඕපන් වෙනවා Siri වගේ. පේන ඇති Siriට ගොඩක් සමාන කරලා ඒ කට්ටිය මේක හදලා දෙනවා. පේන ඇති මෙතන මේ Siri විදිහටම තමයි ලෝඩ් වෙන්නේ. Hi there. How can I help you today? පේන ඇති ඒ විදිහට තමයි Siri සිස්ටම් තියෙනවා. ඒ වගේම ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ෆෝන් එකේ. ඇත්තටම හොඳ ලස්සන ස්වභාවයක් තියෙනවා. අපි එහෙනම් ෆෝන් එකේ ෆොටෝ එකක් බලමු. මම සයිඩ් එකෙන් දාන්න ෆෝන් එක ගහ ෆොටෝ සෙට් එක එහෙනම් බලමු. හරි යාළුවනේ. ෆෝන් එකේ ෆොටෝ බලන්න කලින් අපි ෆෝන් එකේ කැමරාවේ ඔප්ෂන් ටික බලමු. කැමරා මේ විදිහට තමයි කට්ටිය බලා ගන්න පුළුවන් වෙන්නේ. HDR කියලා වැටලා තියෙනවා. ඒ වගේම පෝර්ට්‍රේට් කැම් එකක් තියෙනවා. සුපර් නයිට් කියලා එකක් තියෙනවා. තව මෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඊපස්සේ AI කැම් එක තමයි normal ෆොටෝ කැම් එක. මේ විදිහට පේන ඇතිව කට්ටියට. හරි යාළුවනේ මම ෆොටෝ ටික දාලා තියන්නම් කට්ටියට. ඒකට එතන දහස ගත්ත හැකි මේක දාලා දහසක්. හරි ඊට පස්සේ මේකේ Play Store කියලා ස්ටෝර් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය App Store වගේ පොඩි app set එකක් තියෙන පොඩි ඒ කියන්නේ Play Store එක වගේ තමයි. ඔය app ටික download කරන්න පුළුවන්. එහෙම app එකක් තියෙනවා. මේක ඇත්තටම සුපිරි ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. මේකේ ගාන අපි අවසානට කතා කරමු වීඩියෝ එකේ. තව මේකේ ඔප්ෂන් ටිකක් කතා කරලා
ඊපස්සේ මේක අපි මේ විදිහට තිබ්බොත් හොඳ මේ ස්ටෑන්ඩඩ් ලුක් එකක් මේකේ දෙනවා කියන්නේ එන ලස්සන ස්වභාවයක් තියෙනවා යාළුවනේ ඔකට ලේසියෙන්ම කිව්වොත් එහෙම මේ ෆෝන් එකේ සුපිරි ලුක් එකක් තියෙන කියන්නේ අතර ගත්තාම බර එහෙම අඩුයි ෆෝන් එකේ ස්ක්‍රීන් සයිස් එක ගැන කතා කරොත් මෙතන බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් සයිස් එක මේ වැත්තේ මෙන්න මෙතන මේ ඩිස්ප්ලේ ලයිස් තියෙනවා 6.78ක මේවා එකක් තමයි තියෙන්නේ ඩිස්ප්ලේ එක මේක ටෙක්නෝ ස්පාර්ක් 30 කියන එක මේකේ වර්ණාකම අපි අවසාන කතා කරමු ඒ වගේම මේකේ 5 year TDP එකක් තියෙනවා ස්පාර්ක් 30 කියන එක ඒ වගේම Sony main camera Sony කට්ටියගේ main camera megapixel 64ක තියෙනවා මේ ගානට ගොඩක් වටින ෆෝන් එකක් මේක බැක්කප් එක පවා මේකට ඇවිල්ලාම තිබ්බා අපිට කිසිම දෙයක් අය වෙනින්ම ගන්න දෙයක් නැහැ charger එක පවා තියෙනවා මේකට ඊට පස්සේ යාළුවනේ අපි මේකේ ඩිස්ප්ලේ එකේ අඩු වැඩි කරන දේවල් ගැන බැලුවොත් මේ විදිහට ලයිට් එක අඩු වැඩි ගන්න ඒ වගේ normal විදිහට ඒ දේවල් ටික තියෙනවා ඒකම සද්ද අඩු වැඩි ගන්නත් තියෙනවා අපි මේකේ music එකකුත් අහමු music එකක් යාළුවනේ අහන්න විදිහක් නැහැ copyright ප්‍රශ්නේ හින්දා music එක මට දාලා පෙන්නන්න විදිහක් නැහැ මෙතන අපිට bluetooth බලා ගන්න පුළුවන් airplane mode ඔය විදිහට battery save වගේ පොඩි item ටිකක් බලා ගන්න පුළුවන් මේකේ හරි යාළුවනේ ඊට පස්සේ අපිට මේකේ තව බලා ගන්න පුළුවන් වෙනවා home FM කියලා එකක් බලා ගන්න පුළුවන් ඒ වගේම තව මේකේ Google TV බලා ගන්න පුළුවන් මේක යාළුවනේ මම දවස් දෙකක් විතර මේ පාවිච්චි කරලා කියන්නේ අරගෙන පොඩ්ඩක් පාවිච්චි කරලා තියෙන ෆෝන් එක. ඒකයි මේ ඇප් තියෙන්නේ. නැත්නම් මේක WhatsApp එහෙම නම් එන්නේ නැහැ මේකට. මේක අපි room එක පැත්ත පොඩ්ඩක් බලමු කොහොමද කියලා. මේ විදිහට අපි මෙතන යනවා. RAM එක 8GB මෙතනින් පෙන්නන්නේ. මේකේ file manager වලට ගියපුවම අපිට බලා ගන්න පුළුවන් මේ browse කියන එකේ. මේක 128GB යාළුවනේ තියෙනවා. ඔකට පේන්නේ නැති මෙතන මේ 128GB තියෙනවා memory එක. extra මේකට chip එකක් දාන්න පුළුවන් ඒ වගේ පොඩි වැඩ ටිකකුත් කරන්න පුළුවන් මේකේ ඊට පස්සේ යාළුවනේ තව මේකේ option ගොඩක් තියෙනවා මේ ෆෝන් එකේ ඇත්තටම අලුත් brand එක ෆෝන් එකක් කියන්නත් බෑ ටෙක්නෝ කියන්නේ සුපිරි ෆෝන් හදන කම්පැනි එකක් ටෙක්නෝ කියන්නේ ඊපස්සේ මෙතන මේ විදිහට පේනවා ඉතින් එතනත් ගහලා තියෙනවා ඒ කට්ටිය 128GB plus මේ විදිහට ගහලා තියෙනවා 8GB RAM එකක් තියෙනවා 128GB ROM එකක් තියෙනවා කියලා මේ box එකේ ගහලා දෙනවා 16GB RAM එකක් ඒ වගේම 8GB කියන්නේ 8GB plus 8GB extended 8GB එකක් තියෙනවා මේකේ ගාන අදින් දැන් අපි කතා කරමු යාළුවනේ වීඩියෝ එක නවත්තන්න හදන්නේ මේක ගාන ගත්තොත් රුපියල් කඩින් සාමාන්‍ය රුපියල් 45000ක් වගේ වෙනවා 50000ට අඩුවෙන් ගන්න දෙන සුපිරි ෆෝන් එකක් කියලා කියන්න පුළුවන් මේ ෆෝන් එක මේකේ ෆොටෝ ටිකක් මම දාලා තියන්නම් කට්ටිය බලන්න පුළුවන් එතකොට කැම් එකේ ස්වභාවය කොහොමද කියලා මට උනන් දැන් පෙන්වන්න පුළුවන් ඒ විදිහට තමයි ඉතින් කැම් එක මේකේ. තරම හොඳ කැම් එකක් තියෙනවා මේ ෆෝන් එකේ. හොඳ වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක් කියලා මම කියනවා නැවතත්. එහෙනම් අද කියලා දීපේක කතා කරපු අන්බොක්සින් වීඩියෝ එක මොනවා හරි අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යමු. වීඩියෝ එක නවත්තන්න කලින් මට අමතක වුණා යාළුවනේ මේකේ හයිඩ් ඇප් එකකුත් තියෙනවා ප්‍රීසර් කියලා. මේ තියෙන ඇප් එක හයිඩ් ඇප් එකක්. මෙතනින් අපිට හයිඩ් කරන්න ඕනේ ඇප් එක සිලෙක්ට් කරපුවම මේ ඇප් එක හයිඩ් වෙනවා. ඒ වගේ ප්‍රීසර් කියලා පොඩි මේකන ආවේනික ඇප් සෙට් එකකුත් තියෙනවා. එහෙනම් යාළුවනේ අදට යනවා. හැමෝටම සුබ දවසක්.